the law of attraction නැත්නම් විශ්ව ආකර්ෂණ නියමය. ඔව්. අද වීඩියෝ එකේ දෙන්න මේ law of vibration එකේ පොඩි කොටසක් ගැන. මොකද ගොඩක් කට්ටිය කියනවා අයියේ ඇයි මට මේ වගේම නරක කට්ටිය හම්බෙන්නේ? ඇයි මේ වගේම වල් කොල්ලෝ හම්බෙන්නේ නැත්නම් ඇයි මට මේ වගේම රිලේෂන්ෂිප් මට එන්නේ මගේ ලයිෆ් එකට? නැත්නම් මේ වගේ මගෙන්ම හොරකම් කරන්නේ ඇයි? ඇයි මට මේ වගේ හොරු මගේ ජීවිතේට ආකර්ෂණය වෙන්නේ? නැත්නම් ඇයි මට මේ වගේ නරක ගර්ල්ෆ්‍රෙන්ඩ්ලා මට එන්නේ? මේ ගොඩක් කම්ප්ලේන්ට් කරනවා තමන්ගේ මේ වටපිටාව ගැන. ඇයි මට මේ වගේම ජොබ් හරියන්නේ නැත්නම් ඇයි මට මේ වගේම මැනේජර්ස්ලා හම්බ වෙන්නේ? බොසාලා හම්බ වෙන්නේ ඇයි? તો ගොඩක් කට්ටිය කම්ප්ලේන්ට් කරනවා. නැත්නම් මේ කම්ප්ලේන් එක අනිවාර්යෙන් මගේ ලයිෆ් එකේ ප්‍රැක්ටිකල් එක්සැම්පල් එකක් එක පොඩක් ෆනි එක්සැම්පල් එකක් චුට්ටක් වල් එක්සැම්පල් එකක් ගණන් ගන්න එපා. ඔකට දැන් නම් මම ෆුල් ඕපන්ලි කියන හැම දෙයක් කිසිම දෙයක් හංගන්න නැහැ. so ඇයි එහෙම වෙන්නේ කියලා කතා කරන්න කැමතියි. right so it is a I1 welcome back අපේ මේ ස්පෙෂල් මැජික් ෆැමිලි එකට law of attraction follow කරලා තමන්ගේ ජීවිතේ ජය ගන්න පුළුවන් ඉදිරියට යන්න පුළුවන් මැජික් ෆැමිලි ඔය කට්ටිය ඔක්කොම ආරාධනා කරනවා මේ subscribe කරලා join වෙන්න කැමති කට්ටිය කිසිම ප්‍රෙෂර් එකක් නැහැ like කරනවා like කරන්න නැත්නම් like නොකර ඉන්නවට කිසිම අදාළත්වයක් නැහැ මම කරන්නේ හොඳ හිතින් මේ සමාජයට හොඳ message එකක් දෙන්න හොඳ positive vibration එකක් අපේ ලංකාවේ ලෝකෙට මෙවන්න එක තමයි එකම අරමුණ එක්කෙනෙක්ගේ හරි ජීවිතයක් වෙනස් වෙනවා නම් ඒක එච්චරයි හැබැයි මම මෙතක් වෙනකන් දාස් ගන්නගේ ජීවිතය වෙනස් කරලා තියෙනවා so මම අදින් පස්සේ මම හිතන්නේ thumbnail කියන ඔය අපි දැන් වීඩියෝ download කරද්දි ඉස්සරහට දාන්න අපි පින්තූරයක් ඒ වගේවත් මම කරන්නේ මම කෙලින්ම මාතෘකාව දැම්මා වීඩියෝ download කරා that's it මම කරන්න හොඳින් universe එක මොන support එක දෙයි කැමති එක දකින්න ඕන කටියට දකි videos so ඒකයි alright okay so මොකද්ද ඇයි මේ ගොඩක් කට්ටියට Tamanට අකමැති පරිසර ආකර්ෂණය වෙන්නේ අකමැති පුද්ගලයෝ ආකර්ෂණය අකමැති සිටුේෂන් ආකර්ෂණය ඔකට දැන් මම කලින් කියලා තියෙනවා මේ යුනිවර්ස් එකේ හැම දෙයකටම ভাইබ්‍රේෂන් ෆ්‍රීකවන්සි එකක් තියෙනවා ඒ මොකද්ද මම කලින් වීඩියෝ එකේ තියෙනවා ඒ කියන්නේ හැම දෙයක්ම අපිට මේ හෙලවෙන්නේ නැහැ කියලා පෙවුනට පොර වගේ හිටියට හැම දෙයක්ම ভাইබ්‍රේටින් තමයි තියෙන්නේ ඒ කියන්නේ හැම දෙයක්ම එක්තරා සංඛ්‍යාතයකට කම්පැනි වෙමින් තමයි තියෙන්නේ law of vibration එකේ නියමය අනුව එක හා සමාන කම්පැනි වෙන දේවල් එකිනෙකට ආකර්ෂණය වෙනවා. කියන්නේ අපේ සෑහෙන දේවල් ඒ කියන්නේ අපේ සිතුවිලි, අපේ අදහස්, අපි බලන දේවල්, අපි හිතන දේවල්, අපි ගන්න ඇක්ෂන් ඉදිනදා අපේ තියෙන අපේ ජීවන රටාව හැම දෙයකටම ෆ්‍රීකවන්සි එකක් තියෙනවා නිකන් රේඩියෝ channel වගේ. එතකොට අපට කැමති නැති දේවල් අපට ආකර්ෂණය වෙනවා කියන්නේ ඒ කැමති නැති දෙයට සමාන දේවල් අපි ගාව තියෙන හින්දා. නැත්තම් වෙන්නේ නැහැ ඒක. කියන්නේ කොහේ හරි වල් එකක් වල් කොල්ලෙක් ආසන තමන්ගේ කොහේ හරි වල්කමක් තියෙනවා. right? ඒක නැත්නම් ඒ පුද්ගලයාට අපි හිතනවා එයා ඒ වල් කියලා. හැබැයි එයාගේ සමහර ගතිගුණ ඇති අපට සමාන ඒවා. so ඒකයි මොන හරි සමානකමක් තියෙනින් තමයි ආකර්ෂණය වෙන්නේ. අයිය අපට හොරු ගොඩක් කරේ හොරු ආකර්ෂණය වෙන්නේ තමනුත් මොකක් හරි ඔෆිස් එකකින් පෑනක් අරන් යනවා ඉතින් ගෙදර නැත්තම් ඔෆිස් එකකින් A4 sheet එකක් අරන් යනවා තමගනුත් ඒ වගේම ගන්න කරේ තමයි ආකර්ෂණය. ඒ කියන්නේ එක හා සමාන මොන හරි තියෙන්න ඕනේ අපට එන්න. so අපි කැමති නැත්තම් වටපිටාවේ පරිසරයට අපි වෙනස් වෙන්න ඕනේ. උදාහරණයක් වශයෙන් right ඒක අකමැති දෙයක් මේක හොඳ උදාහරණයක් ඒ කාලේ. දැන් මම හොඳ ළමෙක් දැන් එයා හොඳ ළමෙක්. so මේ law of attraction කරන ඉස්සර 2018 වලට කලින් මට කියන්නේ එක ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්න බෑ මට. සති දෙකක්වත් ඉන්න බෑ. මාරු කරන්න ඕනේ. මාර සීන් එක. ඒකත් බ්ලොන්ඩ් වෙන්න ඕනේ. તો මාරු කරන්න ඒ කියන්නේ මට එහෙම පුරුදු නෑ මට. කියන්නේ අපේ අම්මලාගේ තරද අම්මලාත් මට පොඩි කාලේ බොනික්කෝ සෑහෙන අරන් දුන්නා. ඒකේ වරද්ද. හින්දා ඒක යනවා පොඩි ජෝක් එකක් කිව්වේ උදාහරණයක්. right? සමාජ සේවයටම. ඒක මාර සීන් එකේ කාලේ. ඒතකොට ඒ කාලේ මම නෝටිස් මම දැන් තමයි ඒක දන්න හේතුව. ඒ කාලේ නෝටිස් කරේ යකෝ හම්බෙන බොසාලත් ඒ වගේ කස්ටමර්ස්ලත් ඒ වගේ හම්බෙන ගර්ල්ෆ්‍රෙන්ඩ්ලත් ඒ වගේ ෆුල් සමාජ සේවී කියන්නේ වට යන අවුලන්නේ කියන්නේ ෆුල් ඕපන් මයින්ඩඩ් මම බලලා ඇයි ඒක මට නම් මම හිතන්නේ සීරියස් කරන්න හම්බ වෙයි කියලා මොකද හම්බෙන ඌවම එක වගේ හම්බෙන යාළුවොත් ඒ වගේ එක ඊට පස්සේ 2018 වලින් පස්සේ මම law of attraction පටන් ගත්තට පස්සේ මම ගොඩක් විදිහට හිතන දේවල් වෙනස් වුණා. ඒ law of attraction වැඩි වීඩියෝස් බලන්න පටන් ගත්තා මෙඩිටේෂන් කරන්න උනා. අර සීන් එක පොඩ්ඩක් තියෙනවා සීන් එක ඒක නැති කරන්න බෑ. එනකට ගොඩක් දේවල් වෙනස් වුණා. ඒතර මම දැක්කා මගේ ජීවිතේ එන කට්ටියත් ඒ වගේම කට්ටිය මට එන්න පටන් ගත්තා. අර ඒ දවස්වල වල් ක්‍රවුඩ් එක සෑහෙන දුරට අඩු වුණා. සෑහෙන දුරට අඩු වුණා. කියන්නේ මෙඩිටේෂන් කරන කට්ටිය law of attraction කරන කට්ටිය අර ඒ වගේ ඒ කාලෙත් මම රීඩ් ෆ්‍රෙන්ඩ්ලා හිටියා. කොහොමත් ඒ කනෙක්ෂන් නැති මම ඒ කාලේ ඉඳන් ඒ කියන්නේ මම කියන්නේ ඒ කාලේ තමයි ලොකු හිතුවත් ලොකු ඩ්‍රීම්ස් තිබ්බා. කියන්නේ මේ ගෝල්ස් මේ කියන්නේ law of attraction දන්නේ නැති කාලෙත්. ඒකින්ද මට ඒ වගේම කට්ටිය ආකර්ෂණය වුණා දෙයන් පිටේ.
සෝ හැබැයි අර ක්‍රවුඩ් එක සමාජ සේවයේ ක්‍රවුඩ් එක සෑහෙන දුරට අඩු වුණා මේ ලෝ ෆ්‍රැක්ෂන් පටන් ගත්තට පස්සේ මොකද මගේ සිතුවිලි මම ඒ පැත්තට ඔලුව දාන ප්‍රමාණය සෑහෙන දුරට අඩු වුණා. කියන්නේ මගේ අනිත් ගෝල්ස් වලට මම අවධානය යොමු කරන්න පටන් ගත්තා. તો ඒ වගේද මොකද 2008 වලට කලින් මම උදේ නැගිටින්නේ ටින්ඩර් එකේ කවුද මැච් වෙලා තියෙන්නේ කියලා බලාගෙන. රයිට්. සෝ එහෙම තමයි මම ඩයල් එකේ කාලේ. දැන් මම ඇත්තටම හොඳලා මේ ආඩම්බරයි. මේ එයා දැන් වෙනස්. සෝ ඒකයි. සෝ අපි අකමැති පරිසරයක ඉන්නවනම් අපි කැමති නැත්නම් අපිට තියෙන පරිසරය ඒක පරිසරයේ වරදක් නෙමෙයි. ඒක අපේ කොහේ හරි ඒ සමානකමක් තියෙනවා. එහෙනම් අපි වෙනස් වෙන්න ඕනේ ඇතුලෙන්. එතකොට අපි අකමැති දේවල් අපට කැමති දේවල් ආකර්ෂණය වෙනවා. අපට කැමති ඉස්සර අපි දැනගන්න අපිට කැමති මොනවද? මොන වගේ පුද්ගලයද? මොන වගේ පරිසරයක්ද කැමති? ඒ වගේ විතර ඉස්සලම ගෙදර තියාගන්න ඕනේ, තමන්ගේ වාහනේ තුල තියාගන්න ඕනේ, තමන්ගේ කබඩ් එකේ තියාගන්න ඕනේ, පිළිවෙලට තියෙන්න ඕනේ. එතකොට තමයි අපිට වටපිටාවේ ලස්සන පිළිවෙල තියෙන පරිසරයක් හම්බෙන්නේ. ලස්සන ඒ වගේ සිදුවීම් හම්බෙන්නේ. ඒ වගේ පුද්ගලයෝ හම්බෙන්නේ. කවුරු හරි ඉන්නවනම් මෙතන මේ වටේ යනවනම් අපේ වටේ යන මල්ල හරිද? මං වගේ හොඳ ළමයෙක් වෙන්න. වටේ යන මල්ලලා ඉන්නවනම් කියන්නේ නෑ. මම ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් හම්බුනාම මම හොඳ පොරක් වෙනවා. මල්ලි එහෙම වෙන්නේ නෑ. වට යන තාක්කල් වට යන නංගිලාම තමයි හම්බ වෙන්නේ. ඒක වයිස් වර්සා. නංගිලාට තමයි මල්ලලට තමයි. රයිට්? Tamanට ඕන හොඳ රිලේෂන්ෂිප් එකක් කරන්න. හොඳ සීරියස් අපට Taman ඉස්සලා සීරියස් වෙන්න පටන් ගන්න ඕනේ. රයිට්? වටේ සීන් එක නැති කියලා Taman සීරියස් වෙන්න පටන් ගන්න. එතකොට Tamanට හම්බ වෙයි වගේ. නැත්තම් වට යන තාක්කල් දෙන්නට මේ දාන්සලක් තමයි දෙන්නේ. ඉස්සරහට. දෙන්නටම හොඳයි. ඒ කියන්නේ නැත්තම් වෙන මේකක් නෑ. ඒ කියන්නේ අපිම හොඳ ළමෙක් හම්බෙන් හම්බුනොත් ඒක වැඩි කල් තියෙන්නේ නෑ. මොකද සමානකමක් නෑ. ඒ කියන්නේ ඒක මැච් වීමක් නෑ. සමහරට මැච් වෙන්න පුළුවන් වෙන වෙන දේවල් එක සමාන වෙලා ඒ කියන්නේ වෙන වෙන ගතිගුණ සමානලා සමහරට ආකර්ෂණය වෙන්න පුළුවන්. ඒක වෙනම දෙයක්. හැබැයි ඒත් මේ ගොඩක් වෙලාවට මැච් වෙන එක හා සමාන කට්ටිය. තරහන කට්ටිය ඇතුලේ තමයි සමහරට තරහින් ඉන්නවා ඇති. වෙන කට්ටියත් එක්ක තරහ පිට කරේ නැතුණාට. අනේ මම ලෝ ෆ්‍රැක්ෂන් ෆලෝ කරන තරහ ගන්න හොඳ නැහැ කියලා තරහ ඇතුලේ තියෙන්නේ. ඒත් අපිට හම්බෙන්නේ තරහන කට්ටියම තමයි හම්බෙන්නේ. දැන් පුළුවන් තරම් තමන් වෙනස් වෙන්න බලන්න. හැම අතින් හිතන විදියෙන් කතා කරන විදියෙන් බලන දේවල් අතින් තමන්ගේ ඇතුළාන්ත වෙනස් කරගන්න බලන්න. තමන්ගේ මේ ළඟ වටපිටාව වෙනස් කරගන්න බලන්න. එතකොට තමන් තේරෙයි තමන්ට ඉන්න තියෙන කෙවල් ජොබ්ස් හම්බෙන යාළුවෝ කස්ටමර්ස් හැමදේම වෙනස් වෙන බලන්න. તો මේක සිම්පල් දෙයක්. හරිද? අමාරු මේ රොකට් සයන්ස් එකක් නෙමෙයි. මම මේ ජීවිතේ මේ ෆුල් ඕපන් මයින්ඩ් එක කියන්නේ මගේ කරවිතර මම කවදාකවත් හංගහංග කතා කරන්නේ. ගොඩක් මේ ලෝ ෆැෂන් කරන කට්ටිය ඒ කියන්නේ ලෝකෙම මේක තමන් ගන්න සාත්ගුරුලගේ කතා කරන්නේ. මම එහෙම නෑ. මම ෆුල් ෆන් එකකින් ඉන්න ඩයල් කිසිම කාටවත් මේ වරදක් කරන්නෙත් නැතුව. හැබැයි කාටවත් මේ උදව් කරගෙන ෆුල් ෆන් එකකින් ඉන්නවා. හැම කරන්නේ හැමදාම ෆන් එක කරනවා. සෞඛ්‍යයට හානියක් නැති වෙන අනිත් කටට හානියක් නැති වෙන. ඒකින්ද කිසි අවුලක් නැහැ. මේක මේ පොඩි එක්සැම්පල් එකක් ගත්තේ. ඒකින්ද මම හිතනවා ඒක ඇත්තටම හොඳ උදාහරණයක් තමයි කියලා මම මේ තමන්ට අනිවාර්යෙන් ඒක ලේසියෙන් තමන් මේ ඔලුවට යයි කියලා. සෝ ඊළඟ වීඩියෝ එකෙන් අපි අනිවාර්යයෙන්ම ළඟදී තව වීඩියෝ එකක් කරන්න. මේ වගේ පුළුවන් තරම් ලයිව් එක්සැම්පල් මම වීඩියෝ එකට දාන්න යන්න. මෙහෙනම් ජය අපි හම්බෙමු ඊළඟ වීඩියෝ එකකින් අපි law of attraction practical විදිහට කරගන්න. ජය වේවා. ciao ciao.